යාළුවනේ ඉතින් අද ප්ලේ කරන්න යන්නේ මගේ ෆේවරිට්ම කාර් ගේම් එකක්. ඒ තමයි රියලි හොරයිසන්. ඔයාලා දන්නවනේ හොරයිසන්. ඒ කියන්නේ ෆෝර්සා හොරයිසන් එක. ෆෝර්සා හොරයිසන් එකේම මොබයිල් ගේම් එක. ඒ කියන්නේ රියලි හොරයිසන් එක. තමයි ෆ්‍රෙන්ඩ්ස් අද අපි මේ විදිහට ප්ලේ කරන්න යන්නේ. ඉතින් යාළුවනේ මේකේ ග්‍රැෆික් ගැන ගත්තත් ලොකු ප්‍රශ්නයක් නම් වෙන්නේ නැහැ. ඉතින් අපි මේක ප්ලේ කරලා බලමු මොන වගේද වෙන්නේ කියලා. හරි ඉතින් යාළුවනේ ලස්සනට මේකේ වීඩියෝ එකක් වෙන්නේ. wow friends wow. අපි යාළුවනේ වීඩියෝ එක ස්කිප් කරා. හරි යාළුවනේ ඉතින් පදින්න තමයි තියෙන්නේ. ස්ටාර්ට් දුන්නා. හරි දැක්කනේ යාළුවනේ ඉතින් ග්‍රැෆික් පවා යාළුවනේ MB 300 ගණක් වගේ අඩු ප්‍රමාණයක් තමයි මේ ගේම් එක වෙන්නේ. බලන්න ෆ්‍රෙන්ඩ්ස් කාර් වලින් බ්‍රයිට්නස් එක හැමදේම උඩට දෙනවා. ඒ කියන්නේ නිකන් අර එළිය වගේ එක එහෙම. තව මේ අර ලස්සන අයියෝ හැප්පුණා නේද? නෑ. අපේ කැමරා ක්වොලිටි එක ගැන ගත්තොත් ෆ්‍රෙන්ඩ්ස් ගොඩක්ම සුදුයි. අපේ අරගෙම නිකන් PC ගේම් එකක් වගේ පේනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අපිට කැමරා මොඩ් ගත්තත් හැමදේම ඔගේ සුපිරිම තියෙනවා යාළුවනේ ගේම් එක. ඉතින් යාළුවනේ මේ ගේම් එකේ මම ලින්ක් එක නම් එවන්න පුළුවන් ඒ දන්නේ නැහැ. හැබැයි යාළුවනේ මම ආසම ගේම් මේක තමයි මගේ ආසම කාර් ගේම් එක. හරිද? ඔයාලා හිතන්නේ යාළුවනේ MB 300 ගණක ගේම් එකක් කියන්නේ. change camera. අපිට දැන් බලන්න පුළුවන් අපි කොහොමද ගහුවේ කියලා. හරි ඉතින් එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි අපේ ඊළඟ එකට යමු. ඉතින් මේ ඔන්න මේ දැක්කනේ රියලි හොරයිසන් එක වගේම ෆ්‍රෙන්ඩ්ස් මේ ස්ටේජ් එක හැමදේම පෙන්නනවා යාළුවනේ. ඉතින් මේ ගේම් එක මම මාර මාසේ මේ ගේම් එක. හරිද? මේ හුරන්න තියෙන්නේ. ඕකේ. යාළුවනේ ඇසින් තව කාර් ගේම් එකක ඇඩ් එකක් පෙන්නනවා. මම මේ කාර් ගේම් එක නම් ගන්නෑ නැහැ. මොකද්ද එතන මේ කාර් ගේම් එක? අනේ මන් දන්නේ. හරි ඉතින් යාළුවනේ ඇඩ් එක ඉවර වෙලා ආයෙත් අපි හම්බෙමු. එහෙනම් let's go. හරි ඉතින් යාළුවනේ එහෙනම් ඒකත් හරි ඉතින් යාළුවනේ අපි නම් ඒ වැඩ කරා. හරිද? එක්සිට් වෙන තමයි තියෙන්නේ ගේම් එකේ. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ වගේ අපිට කාර් එකක් ගන්න පුළුවන් ඕන විදිහකට. තව අපිට කාර් ගොඩක් ගන්න තියෙනවා යාළුවනේ මේ ගේම් එකේ. අපි රේස් දීලා අපේ ඊළඟ මැප් එකට යනවා. ස්ටාර්ට් රේස් දුන්නාම හරිම ඒ කියන්නේ ස්මාර්ට් විදියට ලෝඩින් වෙනවා. අපිට පලා ගන්න පුළුවන් මේ ගේම් එක. හරිද? රියලි හොරයිසන් නම් let's go. ඔන්න අපේ කාර් එක තියෙනවා. skip play කරා. හරි මේ බරද මේක වෙන්න ඕනේ. යාළුවා මගේ යාළුවා මේක එක අරව දානවා. ඉතින් WhatsApp message උප්සී play. හරි යාළුවනේ කියන්නේ යාළුවනේ ගහක හැප්පෙද්දි තියෙන අර එක හැමදේම වගේ තියෙනවා සුපිරියටම යාළුවනේ මේ ගේම් එකේ. කිසිම ලැග් එකකුත් නැතුව අපි ප්ලේ කරන්න පුළුවන්. 8GB RAM එක වගේ තියෙන අයට 4GB 5GB වලට ප්ලේ කරන්න පුළුවන්. දන්නේ නැහැ කොහොම හරි. ඉතින් අපි යම් ප්ලේ කරමු. ඕකේ ලස්සනට යනවා. 3 නේද මේ? බෑ 3 වෙන්න දෙන්න බෑ යාළුවනේ කාටවත්. අයියෝ ගහක හැප්පුණානේ. slow motion. අයියෝ කවුද මේ මට කතා කරන්නේ? අනේ මන් දන්නේ යාළුවනේ. අයියෝ නෑ ඔරේ සියුර නෑ. මම හතරද? උප්සී මම හතරලු යාළුවනේ. කියන්නේ යාළුවනේ මේකේ අපි 11 විදිහ පවා ඔයාලා දැක්කනේ යාළුවනේ 11 විදිහ පවා නිකන් අර අපි කැමති නෑ කියලා හිතමු යාළුවනේ. අර විදිහට එලවන්නේ. ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් අපි ගත්තොත් හරියටම කිව්වොත් ඒ කියන්නේ ඇඩ් වලට කැමති නැති ඒ කියන්නේ නිකන් අර බටන්ස් වලින් එලවන්න කැමති නැති අයට වුණත් මේකට ආසීතනවා යාළුවනේ. අතන මම බටන්ස් වලින් වාහන එලවන්න කැමති නෑ. ෆෝන් එක ටැබ් එකයි හරව එලවන්න තමයි මම කැමති. ඉතින් හැබැයි මේ ගේම් එක මට ඒක වෙනස් කරලා ඒ කියන්නේ එහෙම ඕනේ නැහැ. මේක මොකද ඒ බටන් සිස්ටම් එක බව
ලස්සනට දීලා තියෙනවා. ඔයාලත් දැක්ක ඇති. අන්ද බටන් එහෙම මාරි ස්මාර්ට්. ඔයාලත් ඒක දකින්න ඇති. හරි ඉතින් යාළුවනේ ඇඩ් එක ඉවරලා දැන් ආවම තම්මු. ඔන්න ඉතින් යාළුවනේ ප්ලේ කරපු වීඩියෝ ආවම තමයි බලා ගන්න පුළුවන් මෙතනින්. ඉතින් ඒත් ස්කිප් කරාම අපිට අපේ ස්ටේජ් එකට බලා ගන්න පුළුවන්. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි ළඟට යන්නේ නෙක්ස්ට් රේස් එක. හරිද? ලොකු වෙලාවක් ගිහිල්ලා නෑ දැන් විනාඩි 5 විතර තමයි දැන් ගිහිල්ලා තියෙන්නේ. විනාඩි 14 13ක් අතර මම වෙලාව අපි හිතාගමුකෝ. පස්සේ කද්දී අනේ මම දන්නේ අලුත් කාර්යයක්ද? දැන්දි මොකද්ද මේ කියන්නේ? මේක සෙට් කරන්න ඕනේ කොහෙටද? මෙතනට. යාළුවා මේක ප්ලේ කරමු. මොකද අපිට මේක ගොඩක් වටිනවා. කොහොමද මේක? හරි ඊළඟ එක. ඒ කියන්නේ මෙන්න මේක. හරි. ඊළඟ එක එන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මෙතනට. නේද? ඇත්තටම කොතනද වෙන්නේ? බෑනේ ෆ්‍රෙන්ඩ්ස් එතනට. හොඳට හිතන්න ඕනේ. නැහැ. හරි මෙන්න මෙතන. මේක මෙන්න මෙතනට. ෆ්‍රෙන්ඩ්ස් මේක මෙන්න මෙතනට. ඊපස්සේ මේක සුදු පාට ගන්න කරම. ෆ්‍රෙන්ඩ්ස් ඒක එන්න ඕනේ මෙන්න මෙතනට. ඊට පස්සේ එන්න ඕනේ මේක ෆ්‍රෙන්ඩ්ස් හරියට මේකටද ඊළඟ එක. ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඒ කියන්නේ මෙන්න මෙතනට නෙමෙයි නැහැ මෙන්න මෙතනට නැහැ මෙන්න මෙතනට නැහැ මෙන්න මෙතනට දැක්කා ෆ්‍රෙන්ඩ්ස්. හරි ඉතින් ඊළඟ එන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මෙතනට. යාළුවනේ අපි ඉතින් අරගෙන ආවමත් අපි අරගෙන ගමු. හරි ඉතින් යාළුවනේ ෆයිනලි අපි අපේ කාර් එක නම් කොහොම හරි හදාගත්තා. මේ මොකක්ද? what? අපි ගාව කීයක් කොයින්ස් තියෙනවද? 3 කොයින් කියලා ගහලා තියෙනවා. 105. එතකොට ෆ්‍රෙන්ඩ්ස් අපිට මේ කාර් එක ගන්න පුළුවන් නේද? බැරි වෙයි නේද ෆ්‍රෙන්ඩ්ස් අපිට? ඒ නිසා අපි මේකෙන් රේස් එකක් පදිමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් රේස් එකට ගිහිල්ලා දැන් අපිට පදින්න තියෙන්නේ මෙන්න මේ ඔෆ් රෝඩ් කියන මැප් එකේ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් වැඩි කතාවක් නැහැ. යන් අපි අපේ ගේම් ප්ලේ එකට. wow මේක හොඳයි නේද? ඔෆ් රෝඩ් සෙනියොන්ද මොකක්ද ඒක? හරි මේක ස්කිප් කරමු. මේක ස්කිප් කරමු යාළුවනේ. අපිට පදින්න ඕනේ යාළුවනේ. wow යාළුවනේ දූවිලි අවශ්‍යන විදිහම සුපිරි. හැබැයි ඔෆ් රෝඩ් එකේ තියෙන වදෙත් ඒක තමයි මේ දූවිලි අවශ්‍යනවා. හරි ඉතින් ඕකේ හරි යාළුවනේ දුම දාගෙන යද්දි නිකන් අමුතුම නිකන් අර ෆීලිං එකක් දැනෙන්නේ මට. අයියෝ හැප්පුණනේ දෙවිලු. නෑ ලොකු දුවලක් උනේ නෑ. කාර් එකට පෙට්‍රෝල් ඩැමේජ් වෙන වෙලා ඇති. හැබැයි ලොකු ප්‍රශ්නයක් නෑ. යා කීයද තුනද? අයියෝ බෑ කරන්න යාළුවනේ. 3 වෙන්න බෑ අපිට. ඔක්කොම ගලින් යන්න ඕනේ. බෑ හරවන් යන් ආන්න 2 පාස් ගන්න දලුටයි. අනේ මං 4 3 මං දකින්නව නැතුව මම 3 පාස් කරලා ගිහලා මාව දැන් 3ක් වෙලා 4 3 වෙලා. අයියෝ ෆ්‍රෙන්ඩ්ස් අනේ මේ අවුට් අරගෙන ගිහින් අයියෝ
Korea. Ayo, කොහොමද පරයා 4 උනේ friends. ඔය කැට් එක කොහොමද 4 උනේ 3 උනේ. අන්න 4 යනවා 4 මන් 3ද? මන් 3 friends. එහෙනම් Yes, reply ගන්න බෑකින් අපි බලන්න friends traffic එහෙම ගොඩක්ම සුපිරි යාළුවනේ මේ ග්‍රැෆික් නම්. ඒත් මම ගොඩක් ආසයි මේ ගේම් එකට ඒ නිසා. හරි ඉතින් friends අපි මේක ඊළඟට අපි ස්ක්‍රීන්ෂොට් එක උද්ඝාගමු මේකේ අපේ thumbnail එක හදන්න. හරි. ඉතින් මේකත් එනම් හරි friends ඊළඟ මැච් එක. හරි friends ඉතින් දැන් අපිට මැච් දෙකක් විතර ප්ලේ කරලා අපේ වීඩියෝ එක ඉවර කරමු දැන් අපි ස්ටාර්ට් එකේ. ඊට පස්සේ අපිට අවිල්ලා තියෙනවා ice map එක mountain off-road mountain එක. හරි ඉතින් අපි වැඩි කතාවක් නැති. හරි friends ඉක්මනට loading වෙනවා. wow මේකත් හොඳයි friends start. hey friends මේ පටන් ගද්දි මම මාව අන්තිමට තියන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. මම මොන වරදක් කරාටද? හරි friends දැක්කනේ හරියට මං කෙලගෙන නැරෙද්දී ලස්සනේ යාළුවෝ දැක්කනේ. උප්සී නේ කන්නේ ඔන්න friends මං දෙක වෙලා අයියෝ උප්සී friends okay මාළු තල්ලු කරනවා. අයියෝ බෑ තල්ලු කරන්න එපා අයියේ. okay friends මොකද මන් දැන් friends පහවත් ඇති. අයියෝ කාර් එකේ sound quality එක බලන්න friends. උප්සී Horizon අයියෝ Horizon game එක rolls අනේ එපා friends බෑ කරන්න. ඉතින් friends TV එකේ සද්ද ඇහෙන ඇති ගණන් ගන්න ඉපා. දන්නවනේ ඉතින් දැන් වීඩියෝ කරන්න. ඉතින් කට්ටිය TV බලලා ගොඩක් කට්ටිය ඒක නේද? දැන් TV වල සද්ද ඇහි ගණන් ගන්න. හරි ඉතින් friends ඔන්න අපි දැන් කෙලගෙන යනවා අපි තුන දැනට. හරි යාළුවනේ ලස්සනට යහුවා හැබැයි මන් දෙක හොඳයි සතුට. අයියෝ බෑ උප්සී Forza Horizon මගේ අලුත්ම කාර් එක යාළුවනේ මේ චුට්ටක් කර දැන් ලිස්සද්දි උඩරිම ලිස්සන වැඩි වගේ. ඒ තමයි ප්‍රශ්නේ. කාර් එක අර කලින් කාර් එක හොඳයි වගේ මම පේන්නේ නෑ. අර ප්‍රැක්ටිස් එක අර පළවෙනිම තියපු කාර් එකත් ගොඩක් හොඳයි. මට මේ ගේම් එක ප්‍රැක්ටිස් කරද්දි වගේ එකක් තිබුණා ඒක සුපිරි ගොඩක්. okay play. අයියෝ friends අපි ගියේ දෙක. oh my god හොඳයි friends අපිට සල්ලි ගන්න පුළුවන් ඒකට ගොඩක් ලොකුවට. හරි friends ඉතින් අයියෝ ආම තප්පුණා. අනේ මේ රේස් එක ඉවර වෙන්න ඊයේද අයියෝ මං කීයද? අයියෝ 4. අනේ මම කීයද? හොඳයි friends ඉතින් අපි එකත් කරා. skip break make this race great make this race. හරි friends garage එකට යන්න අපි garage එකට අපේ මේක වැඩි යනවා. මේ කාර් එක හොඳයි friends අපිට. update
update, update, update. Watch at मगर फ्रेंड्स नता एल के याद गाना देने